කතාව මේ කොටස පටන් ගන්නේ බටහින් පිරිසක් පුහුණු වෙමින් ඉන්න දර්ශනයකින්. මෙතන ඔටුන්න හිමි කුමාරයා සූවිනුත් ඉන්නවා. එක පාරටම ඔටුන්න හිමි කුමාරයා කෑ ගහනවා "ඇය මාව බල්ලට දැම්මා" කියලා. ඒත් එක්කම ඔහු තරහෙන් තම ප්‍රතිවාදයාට කඩුවෙන් ගහගෙන යනවා. බලද්දි ඊට කලින් දවසේ කුමරිය හම්බුණානේ. ඒ වෙලාවේ ඔටුන්න හිමි කුමාරයා කුමරියට තමන්ගේ ජීවිතේ අයිතිය දෙනවනේ. ඔයාට ඕනේ නම් මාව මැරුවත් කමක් නෑ කියනවනේ. කුමරිය මේකට පිළිතුරු විදියට එතන හිටපු බල්ලෙකුට මස් කෑල්ලක් විසික් කරලා කියනවා මෙයා ඔක්කොම අනිත් අයට දෙනවා. පැටි ඔයා මේ ඔක්කොම කන්න කියලා. ඉතින් කොහොම හරි ඔටුන්න හිමි කුමාරයාට මේ ගෑනු ළමයව නිතරම මතක් වෙනවා. ඔහු සූයින්ට කියනවා ඔහුට ඇයව හමු වෙන්න ඕනි කියලා. එතකොට සූයින් කියනවා ඇයගේ අනන්‍යතාවය ටිකක් සැකසහිතයි. මම කොහොමද අර වගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්ගේ ශිෂ්‍යයෙකුනේ? ඒ හින්දා මම ටිකක් තව ඇය ගැන හොයලා බලනකම් ඉන්න කියලා සූයින් කියනවා. ඒකට පිළිතුරු ලෙස ඔටුන්න හිමි කුමාරයා කියනවා ගොඩක් ලං වෙලා හොයලා බලන්න එපා. ඔයා කවුද කියලා අහුවේ කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රජු දඩමේ යන්න දුන්නක් සකස් කරමින් සිටින ආකාරය. මෙතන රැජිනත් තව අමාත්‍යවරු කීප දෙනෙකුත් ඉන්නවා. මොවුන් මේ පාර දඩමේ යන්න සූදානම් කරලා තියෙන්නේ එවුන් අමාත්‍යවරයාට අයිති බිම් කඩක. එවුන් අමාත්‍යවරයා කියන්නේ සෑන් කුමරියගේ පියා. මෙතන යුද්ධ කටයුතු බාර අමාත්‍යවරයාත් ඉන්නවා. කොහොම හරි මෙතනදී යුද්ධ කටයුතු බාර ඇමතිවරයාගේ පුතු ගැනත් කතාව ඇදිලා එනවා. රජුගේ පුතු දෙන්නටත් දඩමේ යන්න ආරාධනා කරනවා. රජු රැජිනට ඇහෙන්නම කියනවා අපේ ඔටුන්න හිමි කුමරු හිටියට වැඩක් නැහැ. ඔවුන් තරම් දඩේමට දක්ෂ නැහැ කියලා කියනවා. මෙයට රැජිනට හොඳටම කේන්ති එනවා. මේ අතර අපිට පෙන්වන්නේ සෑන් කුමරියව. ඇයගේ මව අවසානයේට කියපු දේවල් සීකරමින් ඉන්නවා. ඇය හිතනවා මව කියපු ඔක්කොම අහන්න පුළුවන්. ඒත් මගේ හිත ඇතුලේ තියෙන වෛරය මට අමතක කරන්න බෑ කියලා. මේ අතර සෑන් කුමරියගේ පියා හොර රහසේම රාත්‍රියේ පිටත් වෙනවා පිරිසක් බෑ දකින්න. සෑන් කුමරිය මේක දැකලා මේ ගැන සැක හිතිලා පස්සෙන් යනවා Tamanගේ පියා රාත්‍රියේ හොර රහසේ කවුද හමු වෙන්න යන්නේ බලන්න. මේ කුමරිය පස්සෙන් සූවිනුත් එනවා. කුමරිය මොනවාද කරන්නේ කියලා හොයලා බලන්න. කුමරියගේ පියා යනවා එක් නවාතැන්පලකට. කුමරිය මෙතන සේවිකාවක් වගේ වෙස්වලා ගන්නවා. ඊට පස්සේ දොරට එළියේ ඉඳන් Tamanගේ පියා හමුණු පිරිස හා පියා අතර වෙන කතා බහට ඇහුම්කන් දීගෙන ඉන්නවා. මේ අතර සූයින් මේ සාකච්ඡාව වෙන කාමරයට අල්ලපු කාමරයට ගිහින් මේ වෙන දේ බලාගෙනයි ඉන්නේ. කුමරියගේ පියාව හම්බ වෙන්න ඇවිත් තිබුණේ යුද ඇමතිවරයාගේ පුතයි, රජුගේ උපදේශකයයි, තවත් අමාත්‍යවරයෙකුයි. ඔවුන් කුමරියගේ පියාට යෝජනාවක් ගේනවා. ඒ කුමරිය යුද කටයුතු බාර ඇමතිවරයාගේ පුතාට විවාහ කරලා දෙන්න කියලා. කුමරියගේ පියා මෙය ප්‍රතික්ෂේප කරනවා. මේ අතර රජුගේ උපදේශක දකිනවා දොරින් එහා පැත්තේ ඉන්න සෑන් කුමරියව. ඔහු ඇයව අල්ලා ගන්න යද්දී වහාම ක්‍රියාත්මක වන සුවින් ඇයව අල්ලපු කාමරයට ඇදලා ගන්නවා. ඒ නිසා කුමරියව රජුගේ උපදේශකට අසුවන්නේ නැහැ. මේ වෙලාවේ සුවින් රෙදිකඩකින් මුහුණ වහගෙනයි ඉන්නේ. කුමරිය මේ රෙදිකඩ ගලවලා මෙතන ඉන්නේ කවුද කියලා බලන්න උත්සාහ කරනවා. එතනදී කුමරියයි සුවිනුයි අතර පොර බැදීමක් ඇති වෙනවා. මේක ඇහෙනවා රජුගේ උපදේශකට. ඔහු නැවත සැරයක් විපරම් කරලා බලනවා මෙතන කවුරු හරි ඉන්නවද කියලා. ඒත් කොහොම හරි සූවින් කුමරියවත් අල්ලගෙන වහලට නැග් ගන්නවා. කුමරියව වහලට ඇදලා ගන්න සූවින් ඇයව වැටෙන්න නොදී බඳ අටේ අතක් යවලා තදින් අල්ලාගෙන සිටිනවා. සූවින් අල්ලාගෙන ඉන්න විදිහෙන් කුමරියට තේරෙනවා මොහු උත්සාහ කළේ මට කරදරයක් කරන්න නෙවෙයි මාව අහුවෙන එකෙන් බේරගන්න කියලා. කුමරිය නැවත සැරයක් පැලඳගෙන ඉන්න රෙදිකඩ ඉවත් කරන්න හැදුවත් ඒට ඉඩ නොදුන්න සූවින් වහාම එතනින් පැනලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ
සූයින් මෙතන වුණ හැමදේම ඔටුන්න හිමි කුමාරයාට කියන විදිහ. ඒ වගේම සූයින් කියනවා එතන ඔහුගේ අයියාත් හිටියා කියලා. ඒ වගේම සූයින් කියනවා ඔහුගේ අයියා එවින් වංශාධිපතිවරයාගේ දුව විවාහ කර ගැනීමට උත්සාහ කිරීම සැකසහිත බව. එතකොට ඔටුන්න හිමි කුමාරයා කියනවා ඔයාගේ අයියා නම් පිරිසිදු රාජකීය ලේ තියෙන අයෙක් මම වගේ නෙමෙයි. රටවාසීන් මට වඩා ඔයාගේ අයියට කැමති වේවි ඔහු රජු වුණොත් කියලා. සූයින් මේකට පිළිතුරු දෙනවා කෙනෙක්ගේ ලේ අනුව නෙවෙයි අයෙක් රජකමට සුදුසුද නැද්ද කියලා තීරණය වන්නේ ඔහුගේ චරිතයනොයි කියලා උත්තර දෙනවා. මේ වෙලාවේ ඔටුන්න හිමි කුමාරයා කියනවා මම කැමති මට කවදා හරි රජකම බාර දෙන්න වෙනවා නම් ඒක ඔයාට දෙන්න ඔයාගේ අයියට නැතිව කියලා. මේ සාකච්ඡාව වෙන්නේ සූයින්ගේ ගෙදරදී. ඔටුන්න හිමි කුමාරයා එදා රැ සූයින්ගේ නිවසේ ගත කරනවා. මේ අතර අපිට පෙන්වන්නේ කුමරියයි කුමරියගේ සේවිකාවයි අතර කතාබහ. කුමරියත් මංගල යෝජනාව ගැන සේවිකාවට ඔක්කොම විස්තර කරනවා. කුමරිය මංගල යෝජනාව ආවේ යුද කටයුතු බාර ඇමතිවරයාගේ පුතාගෙන් කියලා දැනගෙන හිටියත් ඒ වෙලාවේ ඔහුගේ මුහුණ දකින්න ඇයට නොහැකි වෙනවා. මේ නිසා ඔහු ගැන විස්තර සියල්ල ඊළඟ දවසේ හොයලා බලන්න කුමරිය තීරණය කරනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ඊළඟ දවසේ උදෑසන. ඔටුන්න හිමි කුමාරයා හොරෙන්ම පිටත් වෙලා යන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ යුද කටයුතු බාර ඇමතිගේ දියණිය සූයින්ගේ නංගිව මගහැරීමේ අරමුණේ. මෙතනදී අපිට පෙන්වනවා සූයින්ගේ නංගි ඔටුන්න හිමි කුමාරයාට පොඩි කාලේ ඉඳන්ම ගොඩක් ආදරය කළ කෙනෙක් බව. මේම හැංගි හැංගි යන කුමාරයාට සූයින්ම හමු වෙනවා. මේ දෙදෙනා ඇවිදගෙන යද්දී ඔවුන් මුළුතැන්ගේ වැඩට උදව් දෙමින් ඉන්න කුමරියව දකිනවා. බලද්දි කුමරිය යුද කටයුතු බාර ඇමතිවරයාගේ පුතාලා ගැන විස්තර හොයන්න ඇවි. කුමරිය සේවිකාවගෙන් කුමාරයන් ගැන අහනවා. එතකොට සේවිකාව කියනවා ලොකු පුතා නම් අපිව ගණන් ගන්නේ නැහැ. අපි වැඩකාරයෝනේ. එයා හරිම තෝරන බේරන සුළුයි. බාල පුතා නම් අපි ඉන්නවද නැද්දවත් දන්නේ නැහැ. එයා ඉන්නේ එයාගේ ලෝකෙක. ගෑනු ළමයි ගැන එයාට ගාණක් නැහැ කියලා. මේක කුමාරවරු දෙදෙනාත් අහගෙනයි ඉන්නේ. කොහොම හරි කුමාරවරු දෙදෙනා කුමරියව මුණ ගැහෙනවා. කුමරිය අහනවා ඔයාලා මොකද මෙහෙ කරන්නේ කියලා. එතකොටම සූයින්ගේ නංගි ඔටුන්න හිමි කුමාරයාට කතා කරනවා ඔහුගේ නමින්. ඇත්ත අහුවෙන්න කලින් ඔටුන්න හිමි කුමාරයා කියනවා අපි ඔටුන්න හිමි කුමාරයාගෙන් පණිවිඩයක් අරගෙන බාල කුමාරයා හම්බ වෙන්න ආවේ කියලා. මේකෙන් සූයින්ගේ නංගි තරමක් ව්‍යාකූල වුණත් ඇය තීරණය කරනවා ඔවුන්ගේ අනන්‍යතාවය සඟවන්න. ඉතින් කුමාරවරු දෙදෙනා තමන් ඔටුන්න හිමි කුමාරයාගේ සෙවණැලි ආරක්ෂකයින් කියලා හඳුන්වලා දෙනවා. සූයින්ගේ නංගිට ඕන වෙනවා ඔටුන්න හිමි කුමාරයාට තේ පැන් සංග්‍රහ කරන්න. ඒ නිසා සූයින්ගේ නංගි හැමෝටම තේ පැන් සංග්‍රහයකට ආරාධනා කරනවා. තේ පැන් සංග්‍රහයෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයයි සෑන් කුමරියයි පිටත් වෙලා යනවා. මෙහෙම යන අතරමඟදී කුමරිය කියනවා ඔයාලගේ ඔටුන්න හිමි කුමාරයා නම් බොහොම නරක මිනිස්සෙක් වෙන්න ඕනේ. නැත්තම් එයාගේ යටතේ වැඩ කරන තරුණයින්ට මැරෙන්න හිතෙන්නේ නෑනේ. තමන්ගේ ජීවිතේ නැති කරන්න අයිතිය එහෙම ආවට ගියාට කාටවත් දෙන්න එපා කියලා කුමරිය කියනවා. මේකට පිළිතුරු විදියට ඔටුන්න හිමි කුමාරයා කියනවා ඔයා ඉතින් මේ අයිතිය බල්ලට දැම්මනේ කියලා. මේකට පිළිතුරු ලෙස කුමරිය කියනවා මම ඒක බල්ලට දැම්මේ ඔයාටම ආපහු ඒක දුන්නා නම් ඔයා ඒක වෙන කාට හරි දෙන්න ඉඩ තිබුණ නිසා. ඒ හින්දා දැන් ඔයාට මැරෙන්න බෑ. ඔයාට වුණා තේරුණාද කියලා අහනවා. කොහොම හරි මේ දෙන්න සමුගන්නේ රජුගේ දඩයම් උත්සවයේදී නැවත මුණ ගැහෙන්න පොරොන්දු වීගෙන. අපට ඊළඟට පෙන්වන්නේ රජුගේ උපදේශකයි යුද්ධ කටයුතු බාර ඇමතිවරයාගේ පුතයි ඔටුන්න හිමි කුමාරයාට විරුද්ධව කුමන්ත්‍රණයක් කරමින් සිටින අයුරු. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ රජුගේ දඩයම් උත්සවයේදී රජුට ඊතලයකින් සුළු තුවාලයක් පමණක් වන ලෙස ඉදලා පැරැත්ත ඔටුන්න හිමි කුමරු මත පටවන්න. මෙමගින් පියපුතු අතර ආරවුල තවත් ගැඹුරු කිරීමයි ඔවුන්ගේ අරමුණ.
රජු හා ඔටුන්න හිමි කුමරු දඩයමකදී ඔවුන්ටම කියලා වෙන්නුන ඊතල පමණයි භාවිතා කරන්නේ. ඒ නිසා මේ කුමන්ත්‍රණකරුවන් හොරු කැලක් ලවා ඔටුන්න හිමි කුමාරයාගේ ඊතල ප්‍රවාහය කරමින් තිබෙන අවස්ථාවේ හොරකම් කරන්න සලස්වනවා. ඊළඟට අපට පෙන්වන්නේ සංවිධානය කරපු දඩයම් උත්සවයේදී වෙන දේ. ඒ වුණ අමාත්‍යවරයයි ඔහුගේ දියණිය ලෙස රඟපාන සේවිකාවයි රජු සාදරයෙන් පිළිගන්නවා. මෙතනදී අපට පෙන්වනවා යුද්ධ කටයුතු බාර ඇමතිවරයාගේ ලොකු පුතා රජතුමා ළඟින් ඉඳගෙන ඔහුගේ හිත දිනා ගන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ අතර ඔටුන්න හිමි කුමාරයා සූයින්ට කියනවා අර ගෑනු ළමයාව පේන්නේ නැහැ. එයා කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න. එයාට මාව කවුද කියලා අඳුන ගන්න ඉඩ තියන්න එපා කියලා. ඒ නිසා සූයින් යනවා කුමරියව හොයාගෙන. මේ යන අතරමඟදී සූයින් දකිනවා එදා වංශාධිපතිවරයාට පහර දුන්න හොරු රැළේ දෙදෙනෙක්ව. මොවුන් දෙදෙනා ඊතල කිහිපයක් කළු ඇඳගත් පුද්ගලයෙක් සමග හුවමාරු කර ගන්නවා. මේ ගැන සැක හිතිලා සූයින් ඒ දෙදෙනාව පරීක්ෂා කරලා බලද්දී ඔහු දකිනවා හොරු දෙපළ ළඟ විශාල මුදල් ප්‍රමාණයකුයි ඔටුන්න හිමි කුමාරයා භාවිතා කරන අන්දමේ ඊතලයකුයි තියෙනවා. සූයින්ට තේරුම් යනවා ඔටුන්න හිමි කුමාරයාට අනතුරක් කියලා. සූයින් වහාම ඔටුන්න හිමි කුමාරයාව හොයාගෙන යනවා අර හොරු දෙපළව ආරක්ෂක බටයින්ට බාර දීලා. මේ අතර කළු ඇඳගෙන අර හොරු දෙපළ හම්බුණු හොරු රැළේ නායකයා යන අතරමඟදී වැරදීමකින් කුමරියගේ ඇඟේ වදිනවා. ඒ වෙලාවේ කුමරිය අතේ තිබුණු බඳුනේ තිබුණු දෑ හොරකල්ලියේ නායකයාගේ අතට වැටෙනවා. සෑන් කුමරිය මේක පිසදාන්න උත්සාහ කරද්දී ඇය දකිනවා හොරකල්ලි නායකයාගේ අතේ සර්ප පච්චය. මෑයම පච්චය අඳුනා ගන්නවා. ඇයින් පසු මෙම හොරකල්ලි නායකයා පසුපස වනයට යනවා. මේ අතර සූයින් දැනගන්නවා ඔටුන්න හිමි කුමාරයයි රජතුමයි යුද්ධ කටයුතු බාර ඇමතිවරයාගේ පුතයි වනයට ගොස් ඇති බව. මේ වෙලාවේ යුද්ධ කටයුතු බාර ඇමතිවරයාගේ පුතා පැමිණිලා කියනවා ඔහුට රජයේ ඔටුන්න හිමි කුමාරයයි මග ඇරුණු බව. සූයින් වනයට යනවා ඔටුන්න හිමි කුමාරයාව හොයාගෙන. මේ වෙලාවේ සූයින් ළඟ අර හොරුන්ගෙන් ගත්ත ඊතලයක් තියෙනවා. මේ අතර අපිට පෙන්වනවා රජයේ ඔටුන්න හිමි කුමරුයි එකිනෙකාට මග ඇරී ඇති බව. මේ අතර මිනිස් සෙවරැල්ලක් දකින ඔටුන්න හිමි කුමාරයා ඒ පස්සෙන් යනවා. මේ අතර හොරු රැළේ නායකයා රජතුමාට ඊතලය මානාගෙන ඉන්නවා හරි අවස්ථාව එනකම්. හොරු රැළේ නායකයාගේ පස්සෙන් ආපු සෑන් කුමරිය හොරු රැළේ නායකයාට පිහියකින් අනින්න සූදානම් වෙද්දිම රජුගේ උපදේශක පස්සෙන් ඇවිත් ඇයව අල්ලා ගන්නවා. අල්ලාගෙන අහනවා ඔබ කවුද කියලා. මේ අතර සූයින් දකිනවා කළු ඇඳගත්ත පුද්ගලයෙක් රජුට ඊතලයක් විදිනවා සහ ඒත් එක්කම එතනට අසුපිට එන ඔටුන්න හිමි කුමාරයාව. ඊතලය වැඩිච්ච රජු ඔහු හිටිය අසුපිටින් බිමට වැටෙනවා. ඒත් එක්කම ඔහු දකින්නේ ඔහු දිහාවට අසුපිට එන ඔටුන්න හිමි කුමාරයාව. රජු ඔටුන්න හිමි කුමාරයාව සැක කරමින් ඔටුන්න හිමි කුමාරයාගෙන් අහනවා උඹ හැදුවේ මාව මරන්නද කියලා.
මෙතනින් හොරකල්ලි නායකයා පැනලා යනවා. මේ ඔක්කොම බලාගෙන ඉඳලා උනදේ තේරුම් ගන්න සූයින් ඔහුගේ දුන්න මානාගෙන ඊතලයක් යවනවා. ඇත්තටම සූයින් පහර දෙන්නේ කාටද? සූයින් යන්නේ මොකක් කරන්නද? අපි ඒ ටික බලමු ඉතිරි කොටසින්. මාව subscribe කරන්න. ගිහින් ඉන්න යාළුවනේ. ඔයාලට සුබ දවසක්.